ආයුබෝවන් යාළුවනි සිත දවසක් මගේ මේ channel එකෙන් මම කතා කරන්නේ මගේ දවස ගෙවුණු විදිහ. දවසේ විශේෂ කොටසක් ඔයාලත් එක්ක බෙදා ගන්න මම තීරණය කළා. ඔයාලා මගේ channel එකට කැමති නම් මම my today diary මේ YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. අද මම කතා කරන්නේ මම මුදල් ඉතිරි කරන්න යොදාගත්ත ක්‍රමයක් ගැන. මම ගොඩක් ක්‍රම අත්හදා බැලුවත් මට ඒවා හරි ගියේ නැහැ. මම මේක උත්සාහ කරලා බලන්නයි මේ හදන්නේ. මම මේකට යොදාගත්තේ මේ බෝතලයක්. මේක අපේ පුතාට වතුර බොන්න ගෙනාපු බෝතලයක්. දැන් ඒක පාවිච්චි කරන්නේ මම ඉතින් මේකට මේ වැඩේට ඒක යොදාගත්තා. මේ කාසි නෝට්ටු මම හොයාගත්තේ ඔය බස් එකේ ගිහින් ඉතුරු වෙන ඒවා. ඒතකොට අපි කඩේට ගිහිල්ලා අපිට ඉතුරු වෙන මුදල් තියෙනවා. මේ වගේ පොඩි පොඩි මුදල් අපිට එකතු වෙනවා. ඉතින් ඒවා සමහරවිට අපි මේ මොනවා හරි පර්ස් එකකට හරි බෑග් එකකට හරි මොනකට හරි දාලා තියෙනවා. ඉතින් මේවා තමයි මම එකතු කරන්න ඕනේ කියලා තීරණය කළේ. දැන් මේ මගේ බෑග් වලින් පර්ස් වලින් ඒ වගේම අපි අර පෙට්ටි වලට දානවා. ඒවෙන් කවාගත්ත කාසි නෝට්ටු ටිකක්. ඉතින් මේකෙන් මම අද මේ ටික මේ බෝතලයට දානවා. මම මේ විදිහට මේක කරන්නේ සතියක් මම මේ විදිහට කාසි නෝට්ටු මට එකතු වෙන ඒවා ඉතිරි කරනවා. ඊට පස්සේ සතියක් ගියාට පස්සේ බලනවා මේ බෝතලේ මට කොච්චරක් මුදල් එකතු වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ මම එතන 500ක් හරි 1000ක් හරි තියෙනවා නම් ඒක වෙනම බෝතලයකට දානවා. මම ඒකට අවම මුදල 500 ගන්නේ. උපරිම 1000 ඒ වගේ මුදලක් 1000 1500 මේ වගේ 500 ගුණාකාර වලින් තමයි මම එකතු කරන්න හිතාගෙන ඉන්නේ. දැන් අපිට සතියක් යනකොට 500ක් එකතු කරගන්න අමාරු වෙන්නේ නැහැ. සමහර වෙලාවට 500ක් එකතු වෙලා තිබ්බේ නැත්තම් 300ක් 450ක් ඒ වගේ සාමාන්‍ය ගාණක් නම් මම ඒක 500ක් වෙන්න මදි ගාණ දාලා 500 නෝට්ටුවක් හදලම අනිත් බෝතලයට දාන්න හිතාගෙන තමයි ඉන්නේ. එහෙනම් 1000ක් වෙන්න ආසන්න ප්‍රමාණයක් නම් එකතු වෙලා තියෙන්නේ. එහෙනම් මම 1000ක් වෙන්න ඒ ගාන හදනවා. සමහරලාට ඉතින් වැඩිපුර ගානක් හම්බෙන්න දවසට අපිට 1500ක් 2000ක් වගේ දාගන්නත් පුළුවන් වෙයි. එහෙම වුණොත් ඉතින් වඩාත් හොඳයි. ඒ වුණාට අවම ගාන 500 විදියට තමයි හදාගෙන තියෙන්නේ. නැත්තම් ඒක ටිකක් අර මේ බර වැඩි වෙනවා. මොකද මේ වගේම ගානක් එකතු කරන්න ඕනේ කියලා හිතට එනකොට ඒකත් ටිකක් පීඩනයක් වගේ දැනෙනවනේ. ඒ නිසා මේක කිසි බරක් නැතුව කරන්න පුළුවන් වැඩක්. මොකද අනිත් එකතු කිරීම එක දේවල් කරන්න ගියාට මට ඒක හරි ගියේ නෑ. එකම ගාණක් නැත්තම් දවසක් තීරණය කරලා කොටු කපලා ඒක කරන්න ටිකක් අමාරුයි. ඒක කෙරෙන්නේ නැති වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේක පටන් ගත්තේ. මම මේක පටන් ගත්තේ 12:29. ඒතර මම මේක මේ බෝතලේ ආයි බලන්නේ ගණන් කරලා 12 මේ 1/4 වෙනිදා. දැන් ඔයාලත් කැමති නම් මාත් එක්කම එකතු වෙන්න. ඔයාලට පුළුවන් අද ඉඳන්ම මම දැන් මේ වීඩියෝ එක දාන්නේ 31 වෙනිදානේ. ඉතින් ඔයාලට අද ඉඳන් පුළුවන් මේ වීඩියෝ එක දකින්න දවසේ ඉඳන් පුළුවන් මාත් එක්ක එකතු වෙලා මේ ඔයාලා එකතු කරන්න සතියක්. එතකොට අපි බලමු සතියක් යනකොට කොහොමද එකතු කරගන්නේ කාවට පුළුවන් වෙන්නේ කියලා. ඉතින් දැන් මම මේ එකතු කරන්නේ ලොකු මුදලක් නෙමෙයි. ඉතින් ලොකු මුදලක්ම එකතු කරගන්න එහෙම යොදව ගන්න බෑ. ඉතින් මම එකතු කරන්නේ මාර්තු මාසේ දෙවෙනි සතිය වගේ වෙනකම්. අවුරුදු කාලෙනේ. ඉතින් ඒ කාලෙට මට ඇඳුමක් ගන්න shopping කරන්න වගේ දෙයකට තමයි මම මේකට එකතු කරන්නේ. මම ගොඩක් ආසයි shopping කරන්න. ඉතින් මේ දෙයට අපේ මාසික සැලරි එකකින් වියදම් කරන්න ගියාම ගණන් බලලා බජට් එකට අනුව තමයි ගන්න වෙන්නේ. ඉතින් එහෙම කරන්නේ නැතිව මම තීරණය කළා එකතු කරන මුදලින් 6000ක් වගේ මුදලක් එකතු කරගෙන මම ඒකට හොඳ ඇඳුමක් සෙරෙප්පු ඒ වගේ ගැළපෙන ඒවා ටිකක් ගන්න ඕනේ කියලා. ඉතින් ඒකට තමයි මම මේ එකතු කරන්නේ. ඒතකොට මේ මුදල මම යොදවන්නෙම ඒ වැඩේට විතරයි. shopping කරන්න. එහෙම වුණාම අවුරුද්දට තියෙන අධික වියදනොත් එක්ක ඒ මුදලෙන් හරි අපිට පොඩි සැහැල්ලුවක් සහනයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ විදිහට මේ කැටේට
මුදල් එකතු කරන්න ක්‍රම කිහිපයක් මම හිතුවා. එකක් තමයි අපිට ওই බස් එකේදී කඩේකදී ඉතුරු වෙන ඉතුරු මුදල්. ඒවත් මම මේ කැටේට දානවා. තව එකක් තමයි මම නිතර කැමති එක එක කඩශෝරු කන්න. මොනවා හරි දෙයක් එනකොට අරගෙන එනවා මොනවා හරි අයිස් එකක් හරි. ඉතින් මම හිතුවා මේ කන කඩශෝරු කන්න කියලා මම වියදම් කරන මුදල මම ගෙනල්ලා මේ කැටේට දානවා. එතකොට ඒක මගේ ශරීරයටත් හොඳක් වෙනවා. ඉතින් මම මේක ආසාවෙන් කරන නිසා මට ඒ වැඩේ කරන්න පුළුවන්. සතියට දවස් දෙකක් හරි මම මේ මුදල කැටේට දාන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් සතියක් අවසානයේ මේ එකතු වෙන මුදල මම මෙන්න මේ වගේ පොඩි බෝතලයකට තමයි දාන්නේ. මේ මෙතන සතියක් මම එකතු කරන මුදල රුපියල් 500 නැත්නම් 1000 මේ බෝතලයට දානවා සතියක් අවසානයේ. මේ වගේ පොඩි බෝතලයක්. ඒතකොට ඒ බෝතලේ ආයෙ මම බලන්නේ සතියකින් පස්සේ. දැන් මම ඔයාලට පේන්න බයි මේ 500ක් දාන්නේ බෝතලයට. මම එකතු කරේ නැහැ. මේ අද මට 500ක් මේකට දානවා. මට වැඩිපුර 500ක් මේ එකතු වෙච්ච එකක් තිබුණා. ඉතින් මම මේ 500 බෝතලයට ආරම්භයක් විදිහට දානවා. ලබන සතියේ තමයි මම කැටේ එකතු කරපු ගාන බලන්නේ කීයක් එකතු වෙලා තියෙනවද කියලා. ඉතින් මම මේකට තවත් ක්‍රමයක් හිතුවා මුදල් එකතු කරන්න. ඒ තමයි to do list එකක් ලියා ගන්න එක. ගෙදර කරන වැඩ ලියලා ඒකට වෙලාවක් දාගන්නවා. විනාඩි ගාණක් දාගන්නවා. ඉතින් ඒ වෙලාවට මට කරගන්න පුළුවන් වුණොත් මම ඒකට මුදලක් ගෙවනවා කියලා ලියාගෙන තියෙනවා. ඉතින් ඒ කාර්යය කරොත් වෙලාවට ඒකට ලියලා තියෙන මුදල මම කැටේට දාගන්නවා. ඒක මම මටම දෙන gift එකක් වගේ තමයි කරන්නේ. ඉතින් ඒක ආසාවෙන් කරන්නත් පුළුවන්. පොඩි මොටිවේෂන් එකකුත් තියෙනවා ඒ දේ. ඒ වගේම තමයි තව මේ වැඩ ඇරලා එනකොට නැත්නම් කොහේ හරි ගිහින් එනකොට අපි ට්‍රී විල් එකක් අරගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේකුත් අපිට පුළුවන් කැටේට දාගන්න. මොකද එක දවසක් හරි දෙකක් හරි ඒ විදිහට එන්නේ නැතුව අපිට පුළුවන් ඒ මුදල කැටේට දාන්න. ඇඟටත් හොඳයි. ඉතින් මේ වගේ කාඩ් එකකුත් මම මේකට හදා ගන්නවා. මේ කාඩ් එකෙන් මම මේ මුදල් එකතු කරන්න පටන් ගන්න දවසයි අවසන් දවසයි ලියලා තියාගෙන ඒක මේ බෝතලේ පොඩි කෑල්ලක් තියෙනවනේ. ඒකේ එල්ල ගන්නවා. ඉතින් එතකොට ඒක පොඩි මොටිවේෂන් එකක් විදිහටත් මට තියාගන්න පුළුවන්. දිගටම මේ වැඩේ කරගෙන යන්න ආසාවෙන් කරගෙන යන්න. ඉතින් මේක දැන් මම ආසම දෙයකනේ එකතු කරන්නේ. ඉතින් ඒ නිසා මට පුළුවන් මේක දිගටම කරගෙන යන්න. ගොඩක් ආස හිතෙන විදිහට. එතකොට අපිට අර ටිකක් බලාපොරොත්තුවක් තියෙන ආස කරන දෙයක් කරගෙන යද්දි හිතට උනත් හරිම සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. ඔයාලත් මේ විදිහට කරගෙන යන්නකෝ. ඔයාලගේ අදහසත් මට කියන්න කොහොමද කියලා. වීඩියෝ එක අවසන් වෙනතුරු මාත් එක්ක සිටියාට ඔයාලට ගොඩාක් ස්තුතියි. channel එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා සිටිනවා.